පොරු දෙවලු. කලපොඩි කෝල්ලයක් ගන්න ඕනේ කියලා. අපේ යාළුවෙක්. ඔක මොකද්ද බා? යා. Thank you. නිලුණාගේ සමනය දැන් ඉතින් හරි ජනප්‍රියයි නේද? සමනය මේ කොහේ යන ගමන්ද? මං ආවනංගේ මේ ලෝයර් කෙනෙක්ව පොඩ්ඩක් හම්බ වෙන්න. දැන් මොනවද කරන්නේ? දැන් ඉතින් දේශපාලන කටයුතු තමයි කරන්නේ. නංගිලා කොහෙද මේ? රිහර්සල් වලට යන ගමන් ඒ ස්ටුඩියෝ එකට මේ බඩු ටිකක් ගන්න ආවා. නංගිලා මොකේද ආවේ? අපි ටැක්සි එක ආවේ. යම් මං ගිහලා බස් යන්න. නෑ අයියට කරදරයිනේ. අපි ටැක්සි එකක් අරගෙන යන්න. මොන කරදරද නංගි? යා මං ගිහලා බස් යන්න. යමු දුවේ. කාලෙක යම්පච කතා කර යන්න බැරිය. Kantika. Thanks. Yamang alana. Udama? Me. Homali mama stepetta to yanne. Kari mahatera karadana tidanne. Na yang mende. Ane wa. Yaman putti. නැන්දල යන්න. මේ ළඟ පොඩි වැඩක් තියෙනවා. මම එකත් කරගෙන වෙන්න. උඹ එන්නේ නැද්ද? නෑ උඹලා ඵලයක්. ඊනම් පුතේ අපි යනවා. අනේ උඹට ගොඩක් පින් සිද්ධ වෙනවා අපිට උදව් වුණාට. ඊනම් පරිස්සමින් ඉඳහන්කෝ හොඳේ. අපි යමු පුදු සරණයි. අපි යන්න. උඹ එන්නේ නැනේ. මෙතන කතා කරන විදිහට කමක් නැද්ද දන්නේ? අයියෝ ප්‍රශ්නයක් නෑ අයි. මේ සර්ලා හරි හොඳයි. අපි ප්‍රැක්ටිස් කරන්නේ. අන්න අතන. මට ඉතින් අම්මලව නම් ගමේදී නිතරම වගේ හම්බ වෙනවා. මාත් ඉතින් ගමේ නෑ නිතරම. කොළඹ යනවා. දේශපාලන කටයුතු වලට බැස්සට පස්සේ දන්නවනේ ඉතින්. නංගි ගමේ ගියේ නැද්ද ළඟදී? යන්න බැරි වුණා අයියේ. කොහෙද ඉතින් හැමදාම ප්‍රැක්ටිස් නේ? තාම නැවතුනේ නැන්දලා ගියද? නැහැ. අපි අන්තිම 12 දෙනා අපිව වෙනම නවත්තලා තියෙනවා. මෙයා මේ සතියන්තේ සෙන්සුරාදා ඇවිල්ලා යන්නවා. එච්චරයි. නැන්දට මතකයිනේ සමන්න අයියෝ? මොකද මට මතක නැත්තේ? අපිට ගමේදී ගොඩක් උදව් කරලා තියෙනවා. හදිසියකට අපිට කෝල් එකක් ගන්න ඕන නම් සමන්න අයියගේ ෆෝන් එකෙන් තමයි ගන්න. ඒ ඉතින් ඉස්සරනේ. දැන් ඉතින් අපිට හදිසියකට උදව්වක් වුණාම කෝල් එකක් දුන්නට කමක් නැද්ද දන්නේ? අයියා අපේ තරඟ බලන්න ආවේ නැද්ද? මේ ගෙවිගෙන යන්නේ ස්ටාර් ශ්‍රී ලංකා වේදිකාවේ ඔබේ අවසාන නිමේෂය. මෙතෙක් කාලයක් ඔබ අනුන්ගේ ගීත ගායනා කර සිට තපීමේ බලාපොරොත්තු වෙමි.
අද මේ සුපිරි තරු ගොන්නෙන් ඔබ ගිලිහී යනවා. ඔබෙන් එක ඉල්ලීමක් කරන්නට කැමති. මේ තරගෙන් සමුගැනීමෙන් අනතුරුව කිසිම දෙනක අනුන්ගේ ගීත තමන්ගේ ගීත කරගන්නට උත්සාහ කරන්නට එපා. ඔබ උත්සාහ කරන්න ඔබේ ඔය දැසින් ගලන කඳුලකට අරුතක් දෙන්නට. ඔබ උත්සාහ කරන්න ඔබව හඳුනා ගන්නට. එතකොට ඔබට මාර්ගයක් පෙනේවි. ඒ මාර්ගයේ හිණිපෙත්තට යන්නට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවසාන ගීතයට වේදිකාව ඔබට බාරයි. මොනවද කුරුටු ගාන්නේ? කුරුටු ගාන්නේ? ආයමත් කුරුටු ගන්නුනේ උඹ නිසා තමයි. මොකද්ද? මොකද්ද මං කව බරද්ද? ඒ උඹනේ දා මගේ ඉන්ටර්විව් එකට බාධා කළේ. දැන් ඉතින් ආයමත් ජොබ් වලට ඇප්ලිකේෂන් ෆිල් කරනවා. ජොබ්? ආද ජොබ් කියන්නේ ගේමක් නෑ අරන් දෙන්න ජොබ් එකක්. ඈ හොඳ කනෙක්ෂන් අපිටත් තියෙනවා. නිලුම් ජාගේ මල්ලි මම ප්‍රියසාන්ත. හරි මචං. අපිට ජොබ් අරන් දෙන්න කලින් උඹ ස්ථාවරයක් හදාගනින්කෝ. මේ මොකක්ද වෙලද? මේ ඉන්නේ උඩට. ආ මොකක්ද වෙන්නේ? ටැග් එකක්. ටැග් එක? මට? ඔව්. මේ ෂර්ට් එක අරන් යන්න අනිවාර්යෙන් ජොබ් එක ෂුවර්. එතන ලස්සනයි මචං. thank you. thank you. බඩ ඉඳලා හරි අපිට මතක් වෙනවනේ. නැත්තම් යාළුවනේ. ඒ වුණා මචං මම කියන්නේ මේකයි. ඔය එක එක දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහනේ. මොකක් හරි ස්ථිර ජොබ් එකක් හොයාගන්න බලපන්. ඔය දේවල් කවද කොහම නැති වෙයිද කවුද දන්නේ? හරි. මොකක් වුණොත් එimhe ගමට ගියා හොඳ බිස්නස් එකක් කරා. බිස්නස් කරන්න? නැත්තම් ගමේ ගිහින්. ඔව්. ඒකත් නරක නෑ. කොළඹ සින්දු කියලා ගමේ ගිහලා බිස්නස් කරනවා. මොනවද මම සපතු දාගෙන ඇදලා ගින්නේ? ගලොක් නෙබන් ඕක. හරි සමාල් වෙන්න පොඩ්ඩක් ඔයා. බලවන්නම්. කරක් කෑ ගන්නවා. උඹලා තාම හැදිලා නෑ බං කොච්චර වුණා.